දස දිසා යන්ත්‍රය, ජින පංජර යන්ත්‍රය, චූල ජින පංජර යන්ත්‍රය, දස දිසා යන්ත්‍රය යන නම් වලින් හඳුන්වන මේ යන්ත්‍රය දස දිසාවේ සිටින්නා වූ සියලු බුදුවරුන් නිර්මිත කොට මහා රහත් වහන්සේලා හා ඉන්ද්‍ර දේවවාදී දෙවි බඹුන්ගේ ආරක්ෂාව ලබා ගැනීම සඳහාම මේ යන්ත්‍රය මහා පෝකාරී වන්නේය යනුවෙන් පැරණි පුස්කොළ පුත්‍ර සඳහන් වෙනවා. දරුවන් සරණයි දරුවනේ. මෙම යන්ත්‍රය විශේෂයෙන්ම බලපාන්නේ දරුවන්ගේ පුද්ගල සබඳතා වලට. විශේෂයෙන්ම ජින පංජර පිරිත විවාහ දෝෂ නැති කිරීමට භාවිතා කරනවා. ඔය දරුවන්ගේ කුජ ශනි දෝෂය හෙවත් ශනි මංගල දෝෂය පවතිනවා නම් එය මගහැරීමට ඇති හොඳම යන්ත්‍රයක් වශයෙන් ජින පංජර යන්ත්‍රය හඳුන්වන්න පුළුවන්. එමෙන්ම ඔය දරුවන්ගේ අපල නිසා විවාහය ආදී කටයුතු වලට බාධා පැමිණ වී ඇතිනම් ජින පංජර යන්ත්‍රය එවැනි අපල මගහැරීමට බොහොමත්ම හොඳ යන්ත්‍රයක්. විවාහ කල්යාම විවාහ සාර්ථක නොවීම යනාදී කාරණා වලටද මෙම යන්ත්‍රය විශේෂයෙන්ම වැදගත් වෙනවා. එමෙන්ම සියලු අපලයන් නිසා හටගන්න ලෙඩ දුක් කරදර නැති කිරීම, සිත් පීඩා නැති කිරීම, මානසික දුර්වල වීම නවතා මෙම යන්ත්‍රය මගින් මනස සංසුන් කරනු ලබනවා. ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි කිසිම වැඩක් කිරීමට සිත නොදීම. කොච්චර දේවල් කාරණා කරන්න හිටියත් ඒ දේවල් කරන්න වෙන්නේ නැහැ. කුමන හෝ හේතුවක් නිසා එම කාරණා මගහැරෙනවා. දේවල් අතපසු වෙනවා. මෙවැනි කාරණාවලට ගොඩක් හොඳයි මේ ජින පංජර යන්ත්‍රය. මන්ත්‍රසමගම දේවාලය මගින් මේ දස දිසා යන්ත්‍රය ඉතාමත් සාධාරණ මුදලකට දරුවන්ට සාදා ගන්න පුළුවන්. එමෙන්ම මෙය සෑදීමට දරුවන්ගේ නම, උපන් දිනය, උපන් වේලාව ඕන වෙනවා. අදහනක් තියෙනවා වඩාත්ම හොඳයි. යන්ත්‍රය සාදා අවසන් වූ පසු ඔබලාගේ නමට සාදොල් ලබන යන්ත්‍රයේ ඡායාරූපයක් අප දේවාලය විසින් දරුවන්ට ලබා දෙනවා. මොකද යන්ත්‍රයක් සෑදීමේදී ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි කියන්නේ මෙම යන්ත්‍රය ඇතුලේ මට අවශ්‍ය ඒ යන්ත්‍රයේම තියෙන්නේ. එහෙම කියලා ගැටලුවක් ඇති වෙනවා දරුවන්ට, සමහර දරුවන්ට. එහෙම ප්‍රශ්න මට කතා කරද්දිත් එහෙම මට දැනෙලා තියෙනවා. එහෙම ගැටලුව මගහරවා ගැනීමට දේවාලය විසින් ওই දරුවන්ගේ යන්ත්‍රයට අනුකූල ඡායාරූපයක් ලබා දෙනවා. මෙන්න ওই දරුවන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලලා යන්ත්‍රය පැනදීමට සුදුසු වේලාවක් අප විසින් දෙන්න ලබනවා. එමෙන්න මේ යන්ත්‍රය පැනදීමේදී කිලිහරණ මන්ත්‍ර සියල්ලම ජප කළ තමයි අපේ දේවාලය විසින් මේ යන්ත්‍රය හදන්නේ. පසුදිසා යන්ත්‍රය ගෙල පැනදී දවසේ ඉඳලා වරු 4ක් යනකම් ඒ කියන්නේ ඇඟට පත්තියම් වනතුරු කිල්ලෙන් ආරක්ෂා වෙන්න ඕන. පැනදී දවස් ඉඳලා දවස් 2ක් යනකල් මස් මල් බෙදලා කන්න එපා. ඌරු මස් හරක් පස්න සති 3ක් යනකම්වත් නොකා ඉන්න තරමට හොඳයි. දවස් 2ක් යනතුරු මල්ගවල මුගුල් ගවල් සොහොන් පිට්ටන ස්ප්‍රීතාල කොටහළු ගෙවල් වලට නොයා ඉන්න ඕන. ඔබ කාන්තාවක් නම් ওই දරුවන්ට ඇතිවෙන මාසික කිල්ල මෙයට අදාළ වෙන්නේ නැහැ. ඒවත් පිළිවෙත්තට අනුව මේ යන්ත්‍රය පැනදීම මගින් මෙම් ප්‍රතිඵල බලා ගන්න පුළුවන් ওই දරුවන්ට. මෙම යන්ත්‍රය පළදා සතියක් යන්න මත්තෙන් ඔය දරුවන්ට ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ මෙම යන්ත්‍රය සාදා ගැනීමට අදාළ විස්තර අපගේ WhatsApp අංකයට එවන්න පුළුවන්. මොකක් හරි මේ පිළිබඳව දැන ගැනීමට අමතරයක් තියෙනවා නම් පහලින් දක්වා තියෙන අපගේ WhatsApp අංක දුරකථන අංක වලට කතා කරලා දැනගන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි.